සුබ දවසක් වේවා. අද කියන්න යන්නේ අපේ සිංහල කෙල්ලෙක් මිලානෝවල කරපු වීර ක්‍රියාවක් ගැන. හොරෙක් මට්ට කරපු හැටි ගැන කියන්න යන්නේ තමුන් වැඩ කරන ස්ථානයට ආපු හොරෙක්ගේ මංකොල්ල කන්න හොරාව මට්ටු කරපු හැටි ස්ථානෝචිත ප්‍රඥාව යොදලා ඒ ගැන කියන්න යන්නේ. මේ මම දැන් මේ ඉන්නෙත් එයා හිටපු වගේ තැනක තමා මේ ඉතාලියේ විලා කියන විල්ලා කියලා කියන්නේ. විලාර තනි ගෙවල් තට්ටු ගෙවල් නෙමේ තනි ගෙවල් තියෙන මේ පැත්තක තමයි මම මේ ඉන්නේ. මේ ඔය ඉස්සර සුදු පාට ගේට්ටුව තියෙන්නේ තනි ගෙයක්. මේකත් තනි ගෙයක්. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ තනි ගෙයක්. මේ හරිය තියෙන්නේ ඔක්කොම මේ වගේ තනි ගෙවල්. ඉතින් මේ වගේ ඒ තනි ගෙවල් ගැන කිව්වේ මම ඔයාලට මේ ඔයාලට පොඩි අවබෝධයක් ලැබෙන්න. මේ හොරා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ තැනකට තමයි. මේ වගේ මේ තනි ගෙදරක මේ විල්ලා එකක වැඩ කරලා තියෙනවා. දැනුත් එයාලා වැඩ කරනවා. මේ ගිය සතියේ මේ වැඩේ වුණේ කියන්නේ මේ සැප්තැම්බර් මාසේ අන්තිම වගේ සතියේ මේ ගෙදරට ඇවිල්ලා තියෙනවා අප්‍රිකන් ජාතිය හොරෙක්. හොඳ හැඩි දැඩි අවුරුදු 25ක තරුණෙක්. ඔහුගේ වෘත්තීය මංකොල්ලකාරයෙක්. ඔහු මේ පිහියකුත් අතේ අරගෙන ඇවිල්ලා තියෙනවා. අර සුදු පාට ගේට්ටුව තියෙන්නේ. ඒ වගේ ගේට්ටුව තියෙන ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඒ විල්ල එක මංකොල්ල කන්න. කොහොම හරි මේ ගෙදර වැඩ කරලා තියෙනවා අපේ ලංකාවේ කාන්තාවයි ඒ වගේම මේ තව යුක්‍රේන ජාතික කාන්තාවකුයි. මේ දෙන්න තමයි ගෘහ සේවිකාවන් වශයෙන් මේ ගෙදර වැඩ කරලා තියෙන්නේ. ඔහොම මේ ගෙදර වැඩ කරලා ඉද්දි කොහොම හරි හොරා ගන්නවනේ කොහොමත් එන්නේ එයාලගේ. ඉතින් විල්ල එකකට ඇතුල් වෙන්න කොහොමදත් දන්නවනේ උන්. ඒක හොරකම. ඉතින් එයාගේ රස්සාවනේ. රස්සාව තමුන් හරියටම කරන්න දන්නවනේ. ඇතුල් වෙලා කොහොම හරි ඉස්සල්ලාම හම්බෙලා තියෙනවා මේ යුක්‍රේන ජාතික කාන්තාව මේ විල්ල එක ඇතුලේදී. ඊට පස්සේ මෙයාව බිම දාලා යුක්‍රේන ජාතික කාන්තාවට පීය පෙන්නලා බය ගන්නලා බිම දාලා පාගලා ඔහොම ඉඳපන් කියලා ඉවරලා මෙයා ඒ කාන්තාව බය ගන්නලා ඉවරලා විල්ල එක ඇතුලේ හැමතැනම කැරකිලා තියෙනවා. සල්ලි කොයිද, රත්තරන් කොයිද, වටිනා බඩු තියෙන්නේ කොයිද කියන ඒවා හොයාගන්න. යනකොටම මේක ගේ ඇතුලේ තවත් ලංකාවේ කාන්තාවක් ඉන්නවනේ වැඩ කරන. මෙයා ටක් ගාලා දැකලා තියෙනවා මේ සිදුවීම. මේ සිදුවීම දැක්ක ගමන් මෙයා කෑ ගහලා බය වෙලා කිසි දෙයක් කලබල වෙලා නැහැ. අරයට හොරෙන් හිමීට හොරාට හොරෙන් හිමීට මෙයා බැල්කනියට ගිහිල්ලා. හිමීට බැල්කනියට ගිහිල්ලා බැල්කනියේ දොර වහගෙන මේ ටක් ගාලා මෙයා කරලා තියෙන වැඩේ පොලිසියට කතා කරලා. කිසිම කලබලයක් කරන්නේ නැතුව හොරා දන්නේ නැහැ. දැන් මෙයා දැක්කා මේ හොරාව දැක්කා කිසි දෙයක් හොරා දන්නේ නැහැ. අරයා බැල්කනියට ගියා. බැල්කනියට ගිහිල්ලා එමීට දොර වහපුවාම මේ ඇතුළට විල්ල එක ඇතුළට සද්ද ඇහෙන්නෙත් නැහැ. එළියට සද්ද ඇහෙන්නේ. මෙයා එමීට රාසෙම්ම මොලේ පාවිච්චි කරලා ඉවරලා කලබල වෙන්නේ නැතුව බය වෙන්නෙත් නැතුව පිහිය තිබුණත් බය වෙලා නැහැ. මේ පොලිසියට කතා කරලා හොරා මේ දැන් විල්ල එක ඇතුළේම මේ අල්මාරිය අරිනවා මේවා කරනවා මේ බඩු හොයනවා. ඔය අතරතුර ටක් ගාලා අරයාගේ කෝල් එකට පොලිසියෙන් ඇවිල්ලා ඉවරලා පිට වෙන්න දෙන්නේ නැතුව විල්ල එක වට කරලා ඉවරලා හොරාව අල්ලගත්තා. මේ හොරා අවුරුදු 25ක අප්‍රිකන් තරුණෙක්. පොලිස් වාර්තාවලට අනුව මෙයා මීට ඉස්සෙල්ලත් මේ වගේම හොරකම් කරලා තියෙනවලු. ඉතාලියේ මේ වගේම මංගොල්ල ගෑන් වලට සම්බන්ධ හොරෙක් මෙයා පොලිස් වාර්තාවල අනුව එහෙම කියලා තියෙනවා. ඒ වගේම මේ පොලිසියෙන් අපේ මේ ලංකාවේ ගෘහ සේවිකාවට විශේෂ ඇගයීමකට ලක් කරලා තියෙනවා. මෙයා ඒ කරපු වීර ක්‍රියාව සඳහා විශේෂ ඇගයීමකටත් පොලිසිය අපේ කාන්තාව ලක් කරලා තියෙනවා.